ඔයාලා හැමෝටම ආයුබෝවන්. සුමියොසි තයිචා කියන දේවස්ථානය ගැන තමයි අද අපි කතා කරන්න බලන්න යන්නේ. සුමියොසි දේවස්ථානය ඇත්තට පිහිටලා තියෙන ඕසකා. මම මේ ලොකේෂන් එක දාලා තියෙනවා. ඕසකාවල සුමියොසි කූ කියන ස්ථානය තමයි මේක පිහිටලා තියෙන්නේ. ඉතින් වසර 1800කට වඩා ඉතිහාසයක්, ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 3 වෙනි සියවසේ වගේ කාලය තුල තමයි මේ විහාරස්ථානය ආරම්භ කරලා තියෙන්නේ කියලා කියනවා. ඒ වගේ සුමියොසි සචින් කියන දෙවියෝ තමයි මූලිකත්වය අරගෙන මූලික කරගෙන තමයි මෙයාලා වන්දනාමාන කරන්නේ. එතකොට මේකේ බලන්න තියෙන්නේ ඉතා ප්‍රසිද්ධ බ්‍රිජ් එකක් තියෙනවා. පාලමක් තියෙනවා. නන්කෝ කියලා බ්‍රිජ් එකක් තියෙනවා. ඔයාලට ඇතුල් වෙනකොටම බලා ගන්න පුළුවන්. රතු පාට පාලමක්. මේක ගොඩාක් ප්‍රසිද්ධයි. ඡායාරූප වලත් ඔයාලා දැකලත් ඇති. සමහරක් විට දන්නේ නැතුව ඇති මොකද්ද මේ ඡායාරූපේ කොහෙද තියෙන්නේ කියලා. ඉතින් මේ දේවස්ථානය ගැන තවත් කතා කරොත් මේ දේවස්ථානය බලන්න වසරකට මිලියන 2ක් වගේ පිරිසක් මේ ස්ථානෙට එනවා. ඒ වගේ මිනිස්සුන්ගේ වාසනාව, සෞභාග්‍ය, ආරක්ෂාව, ව්‍යාපාරික ස්ථාන සාර්ථක කරගන්න මේ වගේ දේවල් ප්‍රාර්ථනා කරගෙන තමයි මෙතනට එයාලා හැමෝම එන්නේ. ඒ වගේම මේක උත්සව අවස්ථාවක් තියෙනවා. ජූලි සහ සැප්තැම්බර් කාලේ ඔයාලට ගියොත් මේ දේවස්ථානයේ තියෙන සංස්කෘතික මහා මංගල්‍ය බලා ගන්න පුළුවන්. එතකොට මේකේ පරිසරය ගැන අපි චුට්ටක් බැලුවොත් මම ඔයාලට ඉස්සරහට පෙන්නන්නම්. දේවස්ථානයේ වටා ඉතාම නිශ්ශබ්දයි, සෞම්‍ය, පැරණි ජපන් සංස්කෘතිය නිරූපණය වෙන පරිසරයක්ම තමයි මෙතන පිහිටලා තියෙන්නේ. ඉතින් ඕසකා අයට ඉන්න අය නම් දන්නව ඇති, දැකලත් ඇති. ඒ වගේම පිටේ ඉන්න ඊට දුරින් ඉන්න අයටත් මම ආරාධනා කරන හැමෝම එන්න බලන්න යන්න. අපි ඉස්සරහට වීඩියෝ එක බලමු. මම ඉස්සරහට යන ගම ඇත්තට මේ හරිය ටිකක් ප්‍රසිද්ධයි. ගොඩක් ප්‍රසිද්ධ පන්සලක්. ඒ වගේම හැමෝම එනවා මේක බලන්න. ඔක්කොම ගල් කණු වල තමයි, ගල් ස්තම්භ වල තමයි අකුරු කොටලා තියෙන්නේ. මේක මේ අක්කර ගන්න ටිකක් ලොකු පන්සලක්. මේ පැත්තේ හැමෝම දන්නවා. මේ තියෙන එන්ට්‍රන්ස් එක. එන්ට්‍රන්ස් එක මේක ගොඩක් ලොකුයි. ගොඩක් මිනිස්සු මේක බලන්න එනවා. මේක ඔයාලට පේනවා ඇති මේ තනි ගලේ තමයි මේ ඔක්කොම අපේ නිකන් අනුරාධපුරේ වගේ මේ ගලේ තමයි මේ අකුරු ඇඳලා තියෙන්නේ. පේනවා ඇති. හරිම ලස්සනයි. මේක ගොඩක් ඇතුළට යන්න තියෙනවා. අපිට එච්චර නම් යන්න බැරි වෙයි. හැබැයි අපි ටිකක් මේකේ ප්‍රධාන පාලමක් හිම තියෙනවා. ඒක ලස්සනයි. අදනම් ටිකක් සෙනග අඩුයි වගේ. මේ දවස්වල මම හිතන්නේ ඊට වඩා සෙනග ඉන්නවා කියලා තමයි කියන්නේ. ආරට පේන්න ඇති මේ ලොකුයි. සාමාන්‍ය මේ අකුරක් වුණත් අපේ අතකටත් වගේ දෙකක් විතර වෙන්න වගේ තමයි මේ ඇඳලා තියෙන්නේ. ඒකට හිතා ගන්න මේකේ ලොකු ප්‍රමාණය, විශාලත්වය. හරි ඒ පාලම තියෙන අර පැත්තේ මේ පාලමට ගිහිල්ලා මම අපි යන පාලම මම පෙන්නන්න. මේක තමයි පොඩි පාලම. මේකේ හැපැත්තේ තියෙනවා විශාල පාලම. ඒක අපි ඒක උඩට අපි යනවා. මේ තියෙන එකට මේ කියන්නේ මෙතන පහළ වතුර තියෙනවා. තාරාව වගේ ඉන්නවා. හරිම ලස්සනයි. හරි අපි යන් අර පාලම පැත්තට. ඔක්කොම ගල් වලින් තමයි ඔක්කොම හදලා තියෙන්නේ. හරියට සියුම්ම මේ නිකන් කැටයමක් දැක්කම අපිට පේනවා. මේකේ අර මුකුත් අර සියුම් විදිහටම තියෙනවා. අපි රන්හාදපුර පොළොන්නරු ගියපුවා මේ වගේ ෆීලිං එකක් එනවා වගේ තමයි. මේක තාම නිකන් ඒ වගේ එකක් තියෙනවා.
තමයි මේකේ මැප් එක. මේ තමයි මැප් එක. මෙන්න මේ හරිය තමයි මම ඉන්නේ. මේක තමයි මේ තියෙන බ්‍රිජ් එක. සොරිහස්සි කියන බ්‍රිජ් එක තමයි මේ තියෙන්නේ. මේක තව ලොකු ඔයාලට හිතා ගන්න පුළුවන් මේකේ විශාලත්වය. පුරකුත් තියෙනවා. රයිස් ෆීල්ඩ් කියලා දාලා තියෙනවා. ඉංග්‍රීසියෙන්ුත් තියෙන නිසා හොඳයි. මොන කෙනෙක්ට මේක තේරුම් ගන්න පුළුවන් බලලා. බල්ලෝ ඒ වගේම බයිසිකල් වලටයි මේක ඇතුළට යන්න පර්මිෂන් නැහැ. යමු පොඩ්ඩක් මේක. මෙහෙම තමයි මෙතන උඩ තියෙන පාලමේ. ඒකත් සිංහයෝ වගේ ඉන්නවා. පඩි පෙර තියෙන ලී වලින් තේරෙන හැටි. පඩි පෙළ නගින්න තියෙන්නේ. හරිම ලස්සනයි. මට පේන්නේ නැති මේ උඩට ආවම ටිකට් ඔක්කොම පේනවා. මේ පන්සලේ ඇතුළු පැත්ත. මේ එන්ට්‍රන්ස් එක හරිම ලස්සනයි ෆොටෝ ෂූට් කරන්න. වගේකට ඉතින් පොඩි වතුර මේක. ආනස් පේනවා. වතුර නම් සීතල නන්නේ වුණාට කටින් එන වතුර ටික මේ බටවල් වල වටේට වැටෙන විදිහට තමයි තියෙන්නේ. මම ගොඩක් දුරට යන්නේ නැහැ. මෙතන මේ ටික පොඩ්ඩක් බලලා මම යනවා. මේක ගොඩක් ලොකු. හරිම ලොකුයි. මේ අර අපි පඳුරු බදිනවා වගේ මේක මේ බලාපොරොත්තු වගේ තියෙනවා. මම හිතන්නේ මේකේ ලියලා බඳිනවා මෙයාලා. මේ පේන ඇති ඔයාලට අපි නිකන් අර පඳුරු බඳින්නේ ඒ වගේ. මෙයාලා මේක මේ වැල්වල වගේ එකක මේක තමන්ගේ ප්‍රාර්ථනාව ලියලා මේක යට ගහනවා.
ගොඩක් අය කරන්නේ මේ දෙන ඇති ගොඩක් තියෙනවා ඉල්ලලා අපිත් අර බෝධි එහෙම අපි පඬුරු එහෙම බඳිනවා වගේ කතෝලික අය පර ලියලා අර එක පෙට්ටියට දානවා වගේ මේකත් මෙයාලා ලියලා ඒක බලාපොරොත්තු එයාලගේ මේතන ඉෂ්ට වෙන්න කියලා මෙතන ගෙට ගන්න. මේ ආයේ අර මම ඉස්සෙල්ලා පෙන්නුව පොඩි පාලම පැත්තට යන්නේ. තරම ලස්සනයි වෙලාවක මේකට එන්න වුණා. අද තියෙන ටයිම් එකත් එක්ක ඇත්තට මදි. වැඩට යන්න ඕන දැන්. මගේ කිරිකේ ඉවරයිද? මේ පේන ඇති මෙතනත් හරි ලස්සන. හිතා ගන්න බෑ මොකද්ද මේ. කබයක් තියෙනවා ලොකු. සීනෝ කබේ එකක් තියෙනවා. හරි පුදුම ජපාන් මිනිස්සුගේ සංස්කෘතිය එයාලා ඒවා අවංකවම කරනවා. වැඩක් වුණත් හැමදේම අවංකව කරන්න තමයි එයාලා බලන්නේ. සාධාරණ විදියට මමන්ට පුළුවන් උපරිමේ ශක්තියකට යොදවනවා හැමදේ වැඩකටම. පෙන්වර පොඩි පහලම මෙතනින් ඔහොම එළියට යන්න පුළුවන්. මෙහෙම කෙලින්ම ගිහුවම ඉතින් ඇත්තටම ලස්සනයි. මේ ආවට ඉන්න අය ඉන්නවා නම් ඒක බලන්න එන්න පුළුවන්. කවුරු හරි එන්න එහෙම ඉන්න පුළුවන්. එන අය ඉන්නවා නම් මම මේකේ ලොකේෂන් එකක් දාලා තියන්න. ඇත්තටම ලස්සනයි මේ පන්සල. කට්ටියකට ඇවිල්ලා ෆොටෝ ෂූට් කරන්න පුළුවන් මේකේ. ට්‍රැඩිෂනල් අර ඇඳගෙන මම දැක්ක දෙතුන් දෙනෙක්ම ඇඳගෙන මේ විදිහට ෆොටෝ එහෙම ගහනවා. තමයි අපි ඇතුළට අපිට මේ පැත්තෙන් යන්න පුළුවන් පරිදේම. ගොඩක් ටූරිස්ට්ලා එහෙම ඉන්න බස් වලින්. පාකින් ඒරියා එකකුත් තියෙනවා. මෙතනින් අපි එක්සිට් වෙනවා. හරි එහෙනම් තවත් මේ වගේ ඒවා බලන්න අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. මේ ඉස්සරහා ඉතිපස්ස ටික හරිම ලස්සනයි. එහෙනම් හැමෝටම බායි. සුබ දවසක්.